දවසක් වේවා සියලු දෙනාටම. අදත් අපි එකතු වෙලා ඉන්නේ ගුරු විභාගයට අවශ්‍ය සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. පළවෙනි ප්‍රශ්නය. පළමු ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් වූ වර්ෂය වනුයේ. පළමු ගුරු සේවාව නිකුත් වෙන්නේ 1994 වර්ෂයේදී. දෙවැනි ප්‍රශ්නය. සුභග ශිෂ්‍යත්වය ආරම්භ කළ වර්ෂය වනුයේ. සුභග ශිෂ්‍යත්වය ආරම්භ කරන්නේ 2018 වර්ෂයේදී. තුන්වෙනි ප්‍රශ්නය. 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහනේ වෘත්තීය විෂයට අදාළ ක්ෂේත්‍ර සංඛ්‍යාව කීයද? හොඳට මතක තියාගන්න. අදාළ ක්ෂේත්‍ර සංඛ්‍යාව කීයද කියලා අහන්නේ. විෂයන් සංඛ්‍යාව නෙවෙයි, ක්ෂේත්‍ර 7යි. හතරවෙනි ප්‍රශ්නය. වර්තමානයේ සුභග ශිෂ්‍යත්වය ප්‍රදානය කරන ක්ෂේත්‍ර සංඛ්‍යාව කීයද කියලා අහනවා. සුභග ශිෂ්‍යත්වය ආරම්භ වෙන්නේ 2018 වර්ෂයේ. මේ 2018 වර්ෂයේ ආරම්භ කරද්දී ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 3ක් ගැන තමයි අවධානය යොමු කරේ. වර්තමානයේ වන විට සුභග ශිෂ්‍යත්වය ප්‍රදාන කරන්න ක්ෂේත්‍ර 5ක් ගැන අවධානයට ලක් කරනවා. 5. පාසල් වර්ගීකරණයට අනුව පාසල් ප්‍රධාන ආකාර කීයද කියලා අහනවා. පාසල් වර්ගීකරණයට අනුව පාසල් ප්‍රධාන ආකාර 4යි. ඒ 1AB, 1C, type 2, type 3 කියන පාසල් වර්ග. 6. අපොස උසස් පෙළ සමත් වූවෙකු ගුරු සේවයට බඳවා ගනු ලබන ශ්‍රේණිය වනුයේ. හොඳට බලන්න. අපොස උසස් පෙළ සමත් වූවෙක් 2 ශ්‍රේණියට, 3 ශ්‍රේණියට, 3 ආ ශ්‍රේණියට, 3 ශ්‍රේණියට. එතකොට අපොස උසස් පෙළ සමත් වෙච්ච කෙනෙක් ගුරු සේවයට බඳවා ගන්නවා නම් ඒ බඳවා ගන්නේ 3 ශ්‍රේණියට. වෙනි ප්‍රශ්නය. ගුරුවරයෙකුට මාසිකව හිමි කෙටි නිවාඩු සංඛ්‍යාව වනුයේ. පිළිතුරු 4ක් ඉදිරිපත් කරලා තිනවා. ගුරුවරයෙක්ට මාසිකව හිමි වෙන කෙටි නිවාඩු සංඛ්‍යාව 2යි. 8 වෙනි ප්‍රශ්නේ අහලා තිනවා. තරඟ විභාගයකින් තොරව ගුරු සේවාවට ඇතුළත් වෙන්න පුළුවන් කාටද කියලා අහනවා. එතකොට තරඟ විභාගයකින් තොරව ගුරු සේවාවට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ 3 ආ ශ්‍රේණිය. එහෙම නැත්නම් අපි කියනවා 3 B ශ්‍රේණිය කියලා. ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට තමයි තරඟ විභාගයකින් තොරව ගුරු සේවාවට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ. 9 වෙනි ප්‍රශ්නය අපෙන් අහනවා. ගුරු සේවයට ඇතුළත් වන උපාධිධාරියෙකු අයත් වන ශ්‍රේණිය වන්නේ කියලා අහනවා. ගුරු සේවයට ඇතුළත් වන උපාධිධාරියෙක් අයිති වෙන්නේ 3 ශ්‍රේණියට. එහෙම නැත්නම් අපි කියනවා අධ්‍යාපන වේදීන් වගේ උපාධිධාරීන් ඇතුළත් වෙනවා නම් එයාලා ඇතුළත් වෙන්නේ 2 ශ්‍රේණියට.